අපි බලමු කොහොමද Gmail account එකක් create කරගන්න කියලා. ඒකෙදි අපි ඉස්සෙල්ලාම Chrome එකට යන්න ඕනේ. Chrome එකට ගිහිල්ලා එතන search bar එකේ create Gmail account කියලා search කරගන්න. එතකොට මේ විදිහට යටින් එනවා. එකක් select කරගන්න. ඊට පස්සේ මෙතන උඩින්ම තියෙනවා create a Gmail account කියලා. ඊට පස්සේ ඒකත් select කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට පල්ලෙහාට යනකොට එනවා create an account කියලා. එතකොට අන්න ඒක අපි select කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා use another account කියලා. අපි ඒක select කරගන්න ඕනේ. එතකොට මෙතන යටින් තියෙනවා create account කියලා. එතකොට එතනින් අපි select කරගන්න ඕනේ මෙතන නෝන මේක personal use කරන්න එහෙම නැත්නම් පොඩි එක්කෙනෙකුටද එහෙම නැත්නම් business වැඩකටද කියන එක. එතකොට මම මේක select කරනවා personal use කියන එක. ඊට පස්සේ අපි මෙතන දෙන්න ඕනේ අපේ first name එක. ඊට පස්සේ අපිට දෙන්න තියෙනවා අපේ last name එක. ඊට පස්සේ අපි next කරගන්න ඕනේ. ඊට පස්සේ අපි දෙන්න ඕනේ අපේ birthday එක දෙන්න ඕනේ මෙතන. ඊට පස්සේ gender එක දෙන්න තියෙනවා. ස්ත්‍රී පුරුෂ භාවය. ඊට පස්සේ අපිට මෙතෙන් අපි කැමති username එකක් දෙන්න පුළුවන්. එතකොට අපි මෙතන අපි කැමති username එකක් type කරගන්න ඕනේ. එතකොට අපි මෙතන type කරපු වෙන කෙනෙක් පාවිච්චි කරලා තියෙනවා නම් ඒක දෙන්න බෑ. එතකොට අපිට යටින් පෙන්නනවා. තව මේකෙන් එනවා Gmail address දෙක තුනක් හරි numbers එක හරි එහෙම. එතකොට අපිට ඒ කැමති එකක් select කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතන next කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට password එකක් දෙන්න පුළුවන්. ඒ password එකම අපි ආපහු මෙතන යටින් type කරලා confirm කරන්න ඕනේ. ඊට පස්සේ අපි next කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට එනවා මෙන්න මේ විදිහට QR code එකක්. එතකොට ඒක අපි අපේ ෆෝන් එකෙන් ස්කෑන් කරන්න ඕනේ. ඒක ස්කෑන් කරගත්තාම අපිට ලින්ක් එකක් එනවා. අනේ ලින්ක් එකෙන් ගියාම එනවා මේකට වෙරිෆිකේෂන් කෝඩ් එක මැසේජ් එකකින් එන්නද කෝල් එකකින් එන්නද කියන එක. එතකොට අපි send message කියන එක දෙනවා. මැසේජ් එකක් එනවා අපේ ෆෝන් එකට. අන්න ඒක අපි send කරන්න. වෙරිෆිකේෂන් වුණාම අපි අර ෆෝන් එකට එන කෝඩ් එක අපි send කරාම ඒක ඔටෝ වෙරිෆිකේෂන් වෙනවා. ඊට පස්සේ මෙතෙන් එනවා අපිට recovery address එකක් දෙන්න කියලා. එතකොට මෙතනදී අපි recovery email එකක් දෙන එක හොඳයි. මොකද අපිට ඊට පස්සේ කලින් අපි හදපු account එකේ password එක අමතක වුණොත් හරි අපිට මේ email එකට දීලා මේ email එකෙන් අපිට log වෙන්න පුළුවන්. එතකොට මේ email එකට තමයි එන්නේ මේ recovery email එකට තමයි එන්නේ verification code එක. ඊට පස්සේ next දෙන්න පුළුවන්. අපිට එතන දෙන්න අවශ්‍ය නැත්නම් skip කරන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඔය විදිහට අපේ account එක create වෙනවා. ඊට පස්සේ අපිට next දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ condition වල අපි agree කියන එක select කරනවා. එතකොට මෙන්න මේ විදිහට අපි හදපු account එක create වෙලා තියෙනවා. මෙතනින් අපේ Gmail එකට ගියාම අපිට අලුත් අපේ Gmail එකට යන්න පුළුවන්.